ආයිබෝවන් ඔන්න අද අපි කතා කරන්න යන්නේ හරිම සුවිශේෂී දෙයක් ගැන. හිතන්න අවුරුදු 2500කට තෙහා අතීතයේ ආධ්‍යාත්මික ප්‍රජාවක් වෙනුවෙන්ම හදපු ආර්ථික මොඩල් එකක් ගැන. මේකේ විශේෂත්වය තමයි පෞද්ගලික දේපල වලට වඩා පොදු අයිතියට. ඒ කියන්නේ හැමෝටම අයිති දෙයකට මුල්තැන දීම. අපි බලමු මොකද්ද මේ සාංඝික ක්‍රමය කියන්නේ කියලා. හරි. ඉතින් අද කතාබහේදී අපි මුලින්ම බලමු සාංඝික කියන වචනේ තේරුම මොකක්ද කියලා. ඊට පස්සේ මේ සාමූහික ක්‍රමය ඇයි මෙච්චර වැදගත් උනේ කියන එක ගැන හොයලා බලමු. ඊළඟට මේ පොදු දේපල කළමනාකරණය කරපු ප්‍රජාතාන්ත්‍රික විදිහ ගැනත් අවසාන වශයෙන් මේ ක්‍රමේ තියෙන ප්‍රතිලාභ එහෙම නැත්නම් ආනිසංස ගැනත් අපි කතා කරනවා. එහෙනම් අපි මුලින්ම පටන් ගමු මූලිකම තැනින්. මොකන්ද මේ සාංඝික කියන වචනේ ඇත්තම තේරුම? හරිම සරලයි. සාංඝික කියන්නේ සංඝ සතු. එහෙමත් නැත්නම් සංඝයාට අයිති කියන එක. මෙතනදී වැදගත්ම දේ තමයි මේක එක්කෙනෙක්ට අයිති දෙයක් නෙමෙයි මේක පොදු දේපලක්. මුළු සංඝ සමාජයටම එකට අයිති දෙයක්. දැන් ප්‍රායෝගිකව ගත්තොත් මෙහෙමයි යම් කෙනෙක් පූජාවක් කරනකොට ඒක එක් ස්වාමින් වහන්සේ නමකට විතරක් පෞද්ගලිකව දෙන්නේ නැතුව මුළු සංඝ සමාජයටම පොදුවේ පිරිනැමුවත් අන්න ඒක තමයි සාංඝික පූජාවක් කියන්නේ. ඇත්තටම මේ ක්‍රමය හරියට එන්නේ එතනම තමයි. හොඳයි. එහෙනම් අපි දැන් බලමු ඊළඟ කාරණය. ඇයි ඇත්තටම බුදුරජාණන් වහන්සේ මේ වගේ සාමූහික අයිතියක්, ඒ කියන්නේ පොදු දේපල ක්‍රමයක් ඇති කළේ? මොකක්ද ඒකේ තිබුණු වැදගත්කම? මෙතනදී අපිට මේ පූජාවන් වර්ග දෙක අතර තියෙන ලොකු වෙනස පැහැදිලිවම පේනවා. බලන්න එකක් තමයි පුද්ගලික පූජාව. ඒක කෙලින්ම යොමු වෙන්නේ එක් ස්වාමීන් වහන්සේ නමකට විතරයි. හැබැයි අනිත් පැත්තෙන් තියෙන සාංඝික පූජාව ඒක මුළු සංඝ සමාජයටමයි දෙන්නේ. ඉතින් මේ වෙනස නිසා ලැබෙන ප්‍රතිඵල, ඒ කියන්නේ ආනිසංසවලත් ලොකු පරතරයක් තියෙනවා. ඇත්තටම මේක හරිම බලවත් කතාවක්. දක්ෂිනා විභංග සූත්‍රයේ තියෙන විදිහට මහා ප්‍රජාපති ගෝතමියට දෙන උපදේශයකදී හරිම පැහැදිලිවම කියනවා එක්කෙනෙක්ට දෙන දානයකට වඩා මුළු සංඝයාටම දෙන දානයක තියෙන ආනිසංස අතිවිශාලයි කියලා. ඉතින් මේ හැම දෙයකම යටින් දෙන ප්‍රධානම අදහස තමයි මේ. ඇයි මේ සාංඝික ක්‍රමය හඳුන්වා දුන්නේ? ඒකට මූලිකම හේතුව උනේ භික්ෂු සමාජයේ එකමුතුකම ආරක්ෂා කරන එක. සම්පත් දේපල වගේ දේවල් නිසා ඇතිවෙන්න පුරුවන් අභ්‍යන්තර ගැටුම් බෙදීම් වළක්වා ගන්න එක. මේ සංකල්පයේ තේරුම් ගන්න හොඳම උදාහරණයක් චුල්ලවග්ග පාළියෙන් අපිට හම්බෙන කතාව. කතාව මෙහෙමයි. රජගහනුවර හිටපු සිටුවරයෙක් ලස්සන විහාර 60ක්ම හදලා ඒ ඔක්කොම බුදුරජාණන් වහන්සේට පෞද්ගලිකවම පූජා කරන්නයි හදන්නේ. හැබැයි එතෙන්දී උන්වහන්සේ දෙන උපදේශය තමයි මේක මට විතරක් නෙවෙයි දැන් ඉන්න වගේම අනාගතයේ වඩින, ඒ කියන්නේ සතර දිසාවෙන් වඩින මුළු සංඝයාටම පූජා කරන්න කියන එක. හරි. එතකොට ප්‍රශ්නයක් එනවා මේ වගේ පොදු දේපලක් හැමෝටම අයිති දෙයක් කොහොමද හරියට කළමනාකරණය කළේ? මොකද මේක නිකම් එකතුවක් විතරක් නෙවෙයි මේක පිටිපස්සේ හරිම වැදගත් ප්‍රජාතාන්ත්‍රික මූලධර්ම ටිකක් තිබුණා. අපි බලමු ඒ මොනවද කියලා. මේ ක්‍රමය පාලනය වෙන්න හරිම පැහැදිලි නීති රීති ටිකක් තිබුණා. බලන්න වැදගත්ම දේ තමයි සම්පත් බෙදුවේ කෙනෙක්ගේ ජේෂ්ඨකම බලලා හරි තනතුර බලලා හරි නෙවෙයි. බෙදුවේ නියම අවශ්‍යතාවය තියෙන්නේ කාටද කියලා බලලා. ඒ වගේම ලැබෙන හැම දෙයක්ම හරිම වගකීමෙන් පාරිචි කරන්න ඕන. කාටවත් බෑ මේ දේවල් මේවා මගේ කියලා අයිති කරගන්න. එහෙම නැත්නම් මුළු සංඝයාගේම අනුමැතිය නැතුව වෙන කෙනෙක්ට දෙන්න. ඒක තහනම්. මේක නිකම් අදහසක් විතරක් නෙවෙයි. මේක හොඳටම සංවිධානය වෙච්ච සිස්ටම් එකක්. හිතන්න චුල්ලවග්ග පාළියේ සේනාසනකන්දකයේ කියන විදිහට මේ පොදු සම්පත් සාධාරණව බෙදලා දෙන්න, ඒවා බලා ගන්න, ඒ වැඩේටම වෙන්වුණු විශේෂ තනතුරු පව ඇති කරලා තිබුණා. ඒකෙන්ම පේනවනේ මේ ක්‍රමයේ තිබුණු විධිමත් භාවය කොයි වගේද කියලා. හොඳයි. එහෙනම් අපි මේ කතා කරපු හැම දෙයක්ම එකට ගත්තම මොකද මේකේ අවසාන ප්‍රතිඵලය? මේ සාංඝික ක්‍රමයේ තිබුණු නියම ප්‍රතිලාභ එහෙම නැත්නම් ආනිසංස මොනවාද? ඉතින් අපි මේක සාරාංශයක් විදිහට ගත්තොත් කරුණු 4ක් ඉස්මතු වෙනවා. 1. ප්‍රජාව ඇතුලේ එකමුතුකම රැකුණා. ඒ වගේම ගැටුම් ඇතිවෙන එක වැළකුණා. 2. සාධාරණත්වයේ කියන දේ ක්‍රියාත්මක වුණා. 3. සම්පත් නාස්ති වුණේ නැහැ. ඒව නියම අවශ්‍යතා තියෙන තැන්වලටම ගියා. 4 වෙනි සහ වැදගත්ම දේ තමයි මේ ක්‍රමය නිසා දායකයන්ටත් උපරිම ආනිසංසයක් ලබා ගන්න පුළුවන් වුණා.